Hi. Good morning. අපි bake for me cake house. අපි මේ උදෙන්ම යන්න ලෑස්ති වෙන්නේ චූටි ලස්සන ටීචර් කෙනෙක් බලන්න. මේ ලස්සන රසම රස කේක් එකක් අරගෙන මේ චූටි නංගි බලන්න යන්න අපිට කතා කරලා කීවේ යාගේ ආදරණීය අයියා. අනේ අද මගේ චූටි නංගිගේ බර්ත්ඩේ එක එන්න විදිහක් නෑ. අනේ යාව ගිහිල්ලා සර්ප්‍රයිස් කරලා සතුටු කරන්න කියලා. අපි බලමු එහෙනම් යාළුවනේ කොහොමද චූටි ටීචර් සර්ප්‍රයිස් වෙන්නේ කියලා. බලන් ඉන්නකෝ. අපි මේ මාර වැහැලා මඩ වෙලා ඉමින් සීරුව කේක් එකක් අරගෙන මේ යන්නේ චූටි ටීචර් බලන්නයි. මෙන්න මෙහෙමයි අපි චූටි ටීචර් බලන්න යන්නේ. වැහැලා හොඳටම පාර මඩත් වෙලා ඉතින් කියනවා නේද? ඉතින් කියනවා වැඩි දෙයක් මම ඔන්න. බලමු චූටි ටීචර් ගෙදර ඉන්නවද කියලා. ඉන්නවා කියලා නම් කිව්වා ඉතින්. බලමු චූටි ටීචර් කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. හෙමින් මේ ලං වෙන්නේ චූටි ටීචර්ගේ ගෙදරට. බලමු. මෙන්න මෙහෙම තමයි අපි පාරේ ආවේ. දැන් ඉතින් අවුව වැටලා තිබ්බට හොඳටම වැස්ස. ලස්සනයි නේද කේක් එක? ලස්සන වගේම රසක් තියෙනවා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරණීයන් සර්ප්‍රයිස් කරන්න මෙන්න මේ විදිහට අපිට කතා කරන්න. අපි බලමු චූටි ටීචර් ඉන්නවද කියලා. බලන්නකෝ යා ඉන්නවද? ගෙදර කවුද? එනවා දැක්කා වගේ. බලන්න. ඉන්නව නේද? චූටි ටීචර් ඉන්නවා. බලන්නකෝ යාගේ සතුට අහිංසක සතුටක් නේද? ඇත්තටම මටත් ඇස්සරට කඳුළු ආවා. ඇත්තටම එයා ගොඩාක් සතුටු වුණා. එයා පුදුම වුණා. කාගෙන්ද කියලා හිතා ගන්න බැරි වුණා. පස්සේ තමයි කීවේ අයියාගෙන් වෙන්නේ නැති. අයියා වෙනදා විශ් කරනවා. අනේ විශ් කරේ නෑ ඊයේ රෑ නම් හරියටම 12ට විශ් කරන අයියා විශ් කරේ නෑ කියලා. මේක තමයි කිව්වේ ඊට වඩා ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි අයියා ඒ වැඩේ කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි චූටි ටීචර් සර්ප්‍රයිස් උනේ. මේ ඉන්නේ චූටි ටීචර්ගේ ආදරණීය අම්මා. එයාත් ගොඩාක් සතුටු වුණා. එයාගේ සතුටත් බලලා අපි දෙන්න කේක් එක දීලා මෙන්න මෙහෙමයි ගෙදර ආවේ.